ඉතින් යාළුවනේ කොහමද අදත් ආදරෙන් පිළිගන්නවා මගේ යාළුවෝ ඔක්කොම. අද මම කියා දෙන්න යන්නේ මම නිතරම දකින වැරැද්දක් ගැන. මගේ අතේ තියෙන්නේ මදර් බෝඩ් එක. මේ මදර් බෝඩ් සාමාන්‍යයෙන් මේවා මම දැකලා තියෙනවා කට්ටිය ඇවිල්ලා මදර් බෝඩ් අරගෙන යනවා. මේව සෙකන්ඩ් හෑන්ඩ් ආපු මදර් බෝඩ්. ඉතින් මේවා ඉන්නේ බබල් බෑග් එකක දාලා සාමාන්‍ය මොකක් හරි ෂෝට් නොවෙන්න මොකක් හරි බබල් බෑග් එකක් වගේ එකක දාලා තමයි මේ මදර් බෝඩ් අපිට හම්බ වෙන්නේ. මේ බෝඩ් ගොඩක් උන් අල්ලන්නේ පට්ටම වැරදි විදිහට. ඒ කියන්නේ මේ බෝඩ් එක මම දකිනවා මේ සමහර උන්නා අයිය මේ බෝඩ් එක පොඩ්ඩක් චෙක් කරලා දෙන්නෝ. මේ බෝඩ් එක පොඩ්ඩක් චෙක් කරලා දෙන්නෝ. මෙහෙම දෙන්නේ. එහෙම. මේ බෝඩ් මෙහෙම අල්ලල්ලා ලව් කරන්න එපා. හොඳ නෑ ඒක. මේවට හානි වෙන්න පුළුවන්. ස්ටැටික් ඉලෙක්ට්‍රිසිටි කියලා ලබ්බක් තියනවලු අපේ අත්වල. හරිද? අන්න ඒක මෙහෙම ඇල්ලුවාම මේ මදර් බෝඩ් එකේ තියෙන බොහොම සියුම් උපාංග වලට හානි වෙන්න පුළුවන්. හැම වෙලෙම වෙන්නේ නැහැ. දැන් ඇල්ලුවා කියලා දැන් මෙහෙම ඇල්ලුවා කියලා බොක් ගාලා හානි වෙන්නේ නැහැ. හරිද? එහෙම වෙන්නේ නැහැ. ඒ උනාට වෙන්න පුළුවන්. හරිද? අවදානමක් ගන්න එපා ඒකින්ද. රයිට්? මේ බෝඩ් එකත් එක්ක ලව් කරන්න යන්න එපා. අතකග මෙහෙම එහෙම අල්ලන්නේ නැහැ. මදර් බෝඩ් එක මචං අල්ලපන් මෙහෙම මෙතනින් අල්ලන්න පුළුවන්. නැත්තම් මෙතනින් මෙහෙම මේ බලපන් මැද්දේ මේ අය මේ යට තියෙන පින් අරව මේවා මේ බොහොම සංවේදී කොටස් මචං මේ මදර් බෝඩ් එක අල්ලන්න දැනගනින් ඉස්සෙල්ලම මේවට පිටරටේ වුණා මේකට වෙනම ග්ලව්ස් වර්ග තියෙනවා. එතකොට මේ අර රිස්ට් එකට දාන බෑන්ඩ් තියෙනවා ගෑ ග්‍රවුන්ඩ් වෙන්න. ඒ වගේ මරාලා දාලා තමයි මේවා අල්ලන්නේ. අපි තමයි මේ ගමේ අනාථ කුකුල්ලු වගේ මෙහෙම අතින් අල්ලන්නේ. ඉතින් අතින් අල්ලන එකේ හානියක් නොවන විදිහට මෙන්න මේ විදිහට මේ බලන්න මෙහෙම අල්ලන්නේ බෝඩ් එක ගොඩක් උන් ඔය මේ හොඳට තිබ්බ බෝඩ් සුද්ධ කරලා මේ බලන්නකො අනී මේ දූවිලි ටිකක් තියෙනවා මේ පීලා දාන්න කියලා බෝඩ් එක අරගෙන ඉතින් අත ගාලා ලව් කරලා හයි කරනවා ඊට පස්සේ ඉතින් ඩිස්ප්ලේ නෑ අනේ වැළලෙනවා අයියෝ මොනිටරේට එන්නේ නෑ මැෂින් එක අයියෝ කී හැමිනි ඉන්නවා ඊට පස්සේ ඒකෙන්ද මේවා බොහොම ප්‍රවේශමෙන් අල්ලන්න ඕනේ බලන්න මේව අල්ලන්න මේව ලව් කරන්න එපා මෙහෙම අල්ලල්ල මේක නම් පිච්චිච් එකක් හින්දා ඉතින් කමන්නේ නැහැ නැත්නම් ඉතින් විනාසයි හරිද ඉතින් යාළුවනේ මොනවා හරි වටින දෙයක් ඉගෙන ගත්තා නම් මට සපෝට් එකක් දෙන්න ලයික් කරන්න ෂෙයා කරන්න කමෙන්ට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ඕගොල්ලන්ගේ අදහසුත් මේ ගැන මම මොනවා හරි වැරද්දයක් කිව්වනම් වැරද්දයක්ද හරිදයක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න ජය වේවා හැමෝටම ආයි වීඩියෝ එකකින් සෙට් වෙමු